උත්තරයක් හොයාගෙන. දැන් හිතන්න මේ ඉන්නේ දේවාලේ. හරිද? දැන් ඕන්න අද මේ ඇවිල්ලා ඉන්නේ දේවාලයකට මම තමයි කපු මහත්තයා. හරි. එහෙම හිතන්නකෝ. දැන් මම ශාස්ත්‍රයක් කියන්න හදන්නේ. මේ ටික අහන්න මම මේ ටික කියන්නේ ඔබට කියලා හිතාගෙන. හරි? Tamanට මටයි මේ ටික කියන්නේ කියලා හිතාගෙන ඔබ මේ ටික අහන්න. අන්න බලලා කියනවා දැන් ඔන්න දේවාරුඩි ගන්නවා. හරිද? අරගෙන ඉවරලා බලලා කියනවා මෙයා නම් මේ ජීවිතේ ගොඩාක් දුක් විඳපු කෙනෙක් ජීවිතේ යම් යම් තැන්වල කඩාගෙන වැටින් ඇවිල්ලා තියෙනවා අසාර්ථක වෙලා තියෙනවා සමහර තැනක පෙන්눔 කරන ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා ඒ ප්‍රශ්නය හැමුවේ මෙයා තනි වෙලා තියෙනවා තනි වෙච්ච වෙලාවේ මෙයාට කවුරුවත් ඉඳලා නැහැ ඒ වෙලාවේ දැනිලා තියෙනවා මට මමවත් නැහැ කියන හැඟීම මැරෙන්න හිතිලා තියෙනවා ජීවිතේ ඒ තරම් ප්‍රශ්න ආපු කෙනෙක් හරිද දැන් මතක් කරගන්න හොඳද වෙච්ච දේවල් මේ මට කියන්නේ කියලා හිතන් අහන්න ඒක මතක් කරගන්න මේ අන හරිද අපිත් කියනවා ඉතින් ඔය අම්මලා එහෙම ඇඹුල් ලුණු තියල් දාලා දෙනවානේ ඔය ඇත්ත තමයි නේ හරි ඊට පස්සේ කියනවා ඒ කොච්චර වුණත් ජීවිතේ කොච්චර ප්‍රශ්න ආවත් මෙයාට උනන්දුවක් තියෙන කෙනෙක් ඒ නිසා යම් උත්සාහයක් උනන්දුවක් එක ජීවිතේ දියුණුවකට යන්න කැමති කෙනෙක් හරිම ලස්සනට නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක් තමන්ගෙම කියලා ගෙයක් දොරක් හදාගෙන ලස්සනට හරිම සතුටින් ජීවත් වෙන්න කැමති කෙනෙක් ඒ වෙනුවෙන් උත්සාහයක් උනන්දුවක් මෙයාගේ තියෙනවා හැබැයි කොච්චර කරත් ඒ දේවල් කරන්න මොන දේ කරන්න ගියත් ගොඩාක් දේවල් සමහරවිට සාර්ථක වෙනවා හරි අඩුයි හරිද වර්තමානයේ පෙන්눔 කරනවා මේ ටික ටික කරන රස්සාවත් කොච්චර වමනාවෙන් උනන්දුවෙන් කරන්න හැදුවත් හරීම වමනාවෙන් කැමැත්තෙන් රස්සාව කරනවා හැබැයි හිතන තරම් ප්‍රතිඵල අවසානයේදී ලැබෙන්නේ නැහැ හරිද තමන් මතක් කරගන්න ඕන තමන්ගේ රස්සාව ගැන ඒ රස්සාවේ කොච්චර උනන්දුවෙන් වමනාවෙන් කරත් හිතන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ ඒ වගේම තමයි පවුල ඇතුලේ පවුල ඇතුලේ හිතනවට වැඩි සමහරලාට ප්‍රශ්න ඇති වෙනවා මහා ලොකු හේතු නෙවෙයි එක වචනයක් හේතු කරගෙන සමහර විට පවුල් ඇතුලේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා සමහරලාට හිතන්නේ නැති ප්‍රශ්න දුර දිග යනවා පොඩි එක වචනයක් නිසා ඒ වගේ පවුලෙත් යම් ප්‍රශ්න ඇති වෙනවා පේනවා ඊළඟට පෙන්눔 කරනවා මේ බලන්න හොඳ Tamanට කියන්නේ කියලා හිතාගෙන හරිද පෙන්눔 කරනවා මේ ලෙඩ රෝග වෙනදට වැඩි ටිකක් හැදෙනවා පේනවා සෙම්මාශ්‍රිත රෝගයක් පෙන්눔 කරනවා මොකක් හරි එහෙම අසනීපයක් තියෙනවද ආපු ගමන් අම්මලා කියනවනේ ඔය ඇත්ත තමයි මේ ළඟකදී ඉඳන් ගිය මාසෙත් ඉස්පිතාලේ නැතිලා හිටියා නේ හරිද මේ බලන්නකො මට හෙම්බිරිසාවක් ඇස්සක් හැමදාම තියෙනවානේ අම්මලා දෙන ලස්සනට ඊට පස්සේ පෙන්눔 කරනවා ඕනනම් ගෙදරත් බලලා කියන්න පුළුවන් ගෙදර පිටිපස්සේ පොඩි ගොඩනැගිලි කෑල්ලක් වගේ එකක් තියෙනවා පේනවා හරිද කියනවා ඇත්ත තමයි කුස්සිය තියෙනවා නේ අම්මලා තාත්තලා ගාන්ට දෙනවා කියලා මේ ඇත්ත නොඉතින්නේ අපේ ගෙයක් පිටිපස්සේ මේ කුස්සියක් හෝ කකුසියක් තියෙනවානේ අපි කියනවා හරි ඊළඟට කියනවා ගේ ඉස්සරහා පෙන්눔 කරන පොඩි පඳුරක් වගේ ලොකු ගහක් පේනවා පළතුරු හැදෙන ගහක් වගේ එකක් එහෙම මොකක් හරි ගහක් තියනවාද අම්මලා කියනවා ඔව් අඹ ගහ තියෙනවා නේ හරිද ඊට පස්සේ පෙන්눔 කරනවා ගෙදර එහා පැත්තේ ගෙදර වත්තෙන් ඉඳලා හිටලා ගැරඩියෙක් යනවානේ කියලා කියපු ගමන් අම්මලා කියනවනේ නේ ඇත්ත තමයි බලන්න පාර ඉඩමෙන් යන ගැරන්ඩියක් පෙනෙලා නේ හරිද ඊට පස්සේ බල්ලා කියනවා මේ ප්‍රශ්න තියෙනවා ගෙදර පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා පවුලේ ප්‍රශ්න වෙනවා ලෙඩ රෝග හැදෙනවා දරුවන්ගෙන් ප්‍රශ්න රස්සාවේ ප්‍රශ්න හේතුව මම දන්නවා මොකක්ද දන්නවද හේතුව පිරිසක් එකතු වෙලා හුනියමක් කළා හරිද දැන් ඔන්න මේ දේවාලෙන් කියන්නේ කියලා හිතන් අහන්න ඔබට කියන්නේ පිරිසක් එකතු වෙලා හුනියමක් කළා තියෙනවා ඒක තමයි මේ වර්තමානයේ පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් වැඩියෙන් එන්නේ ඕන්නම් බලලා කියන්නම් කවුද කියලා. හාද? බලලා කියන්න පුළුවන් කවුද හුනියම කරලා තියෙන්නේ. බලවත් තැනකින් තමයි කරලා තියෙන්නේ. බලවත් තැනකින් මේ බන්ධනයක් කරලා තියෙනවා. එතන වැඩ කරන්න කීප දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ අය ඔයතු දන්නේ නැති අය. සහ දන්න කීප දෙනෙක් ඉන්නවා. හිතවත්ම කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. පිරිමැය කීප දෙනෙක් ඉන්නවා. ගැහණුවයි කීප දෙනෙක් ඉන්නවා. නමුත් එක කියන්නද? කියනවා හොඳද? හරි. මේ නම් ටික එක්ක ඕනනම් කියන්න පුළුවන් සමහරට අර වැඩට ආපු අයගේ නමුත් එක කියවේවි මේ ඔයතු දන්න හිතවත් අයගේ නම් කියවුණොත් ඒක ගැන ඉක්මනට දැනුවත් කරන්න එක්කෙනෙක් ඉඳලා තියෙනවා ගාමිණී කියලා මතක් කරගන්න කෙනා එක්කෙනෙක් ඉඳලා තියෙනවා ගාමිණී කියලා හරිද තව එක්කෙනෙක් ඉඳලා තියෙනවා සුනිල් කියලා කෙනෙක් තව රුවන් කියලා කෙනෙක් ඉඳලා තියෙනවා අදාළ කෙනාව මතක් කරගන්න තව චමින්ද කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ නම් ටික කියමු. ගැහණුව එක හිප දෙනෙකුත් ඉඳලා තියෙනවා. කාන්ති වගේ නමක් තියෙන කෙනෙක් ඉඳලා තියෙනවා. මැනිකේ කියන නමක් තියෙන කෙනෙක් ඉඳලා තියෙනවා.
තව සුදුසු මහත ගෑනු කෙනෙක් ඉඳලා තියෙනවා. මතක් කරගන්න කෙනාව. තව මේ වැඩේ ප්‍රධාන වශයෙන් මෙහෙवला තියෙන පිරිමි කෙනෙක් ඉඳලා තියෙනවා. යා නිතර සරමක් ඇඳගෙන ඔය ගමේ එහාට මෙහාට යන ටිකක් කාර්යක්ෂම වගේ කෙනෙක්. මෙයා තමයි මේ ඔය දේවාලේ සම්බන්ධ කරගෙන මේ වැඩසටහන කළා තියෙන්නේ. මතක් කරගන්න කෙනාව. හරිද කියපු ටික? වැරදි කවුරු හරි ඉන්නවද? අපිට නම් හරියන්නේ නැහැ ආඳුරනේ ඉන්නවද ඒවා? දැන් හිතන්න ඔන්න ඔය ටික දේවාලකින් කියනවා. ඇහුව ගම මොකෝ හිතෙන්නේ? අනේ ඇත්ත නේන්නම් නේ බලන්නකො හරියටම කිව්වනේ ගාමිණි ලොකු තාත්තත් ඉඳලා. හිතනවද නැද්ද? අපිම හිතා ගන්නවා නේ සුනිල් ඔය මිනිස්සයා නම් හිතුවා ඉඳී කියලා නේ. හරිද? චමින්ද අයියා කවදාවත් හිතුවේ නැහැ. බලන්නකො එයත් ඉඳලා. කාන්ති අක්කා එයත් සම්බන්ධ වෙලා. මැනිකේ අක්කා කවදාවත් හිතුවේ නැහැ. පන්සල් ආවට බලන්නකො ඒවට සම්බන්ධ වෙලා. සුදුසු මහත ගෑනුවෙක් කෙනා. හන්දිය කඩේ මිනිස්සයා නේ. එයත් ඉඳලා. සරමක් ගහගෙන යන කෙනා. ඔයයි නම් කොහොමත් ඉඳී කියලා හිතුවා. මේ බලන්නකො මේ මිනිස්සු කළා තියෙන දේ. ඊට පස්සේ දේවාලෙන් කියනවා මේ ටික මේ බන්ධනයක් තියෙනවා මෙහෙම එකක් මේක මේ අයින් කරන්න නම් හුනියම ඕන අනිත් පැත්තට හරවලා යවන්න පුළුවන්. හුනියම කපලා අයින් කරන්න පුළුවන්. පූජාවක් තියලා මේව කරන්න ඕනේ. වැඩ ටිකට බඩු වලටයි සේරටම ලක්ෂ 1.5ක් 2ක් අතර ගාණක් යනවා. ඕනනම් බන්ධනය අයින් කරමු. අයින් කරේ නැත්නම් ඔය ලෙඩ හැදෙන එක නම් කවදාවත් හොඳ කරන්න බැරි වෙනවා. ලෙඩ වලට බෙහෙත් අහන්නේ නැහැ. හරිද? පවුලේ කොච්චර සතුටින් ඉන්න හැදුවත් හරියන්නේ නැහැ. දරුවන්ගෙන් ප්‍රශ්නම විතරයි. බන්ධනය අයින් කරන්න වෙනවා. හරිද? එතකොට හිතන්න දැන් ඔහොම එකක් කිව්වම ඕක ඇහුවම අර මිනිස්සුන්ගේ අසරණකම නිසා මං කියන්නේ වැරද්දක් නෙවෙයි නේ. ඒ මිනිස්සුන්ගේ අසරණකම නිසා ඉඩම් උකස් තියලා ලක්ෂ 1.5 අරගෙන අර හුනියන් කපන්න යන අය නැද්ද? ඉන්නා නේ. හරිද? රත්තරන් බඩු ටික උකස් තියලා යනවා. ගෙදර බඩු මුට්ටු ටික විකුණලා යනවා. ණය වෙලා යනවා. එහෙම මිනිස්සු නැහැ. ඕනේ තරම් ඉන්නවා නේ.